ඉතින් මම කලින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා අපි මේ ඩ්‍රෝන් ස්ප්‍රේයින් ගැන. ඉතින් එදා මම කුඹුරකට තමයි ස්ප්‍රේ කරේ. අද අපි වෙනස් විදිහේ තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ ස්ප්‍රේ කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ වට්ටක්ක වගාවක්. ඉතින් අපිට කුඹුරු වලට විතරක් නෙවෙයි මේ වගේ වට්ටක්ක වගාවල් වලට එතකොට ඔයගොල්ලන්ට මේ පැත්තෙන් පේනවා මේ තියෙන්නේ වැටකොළු වගාවක්. ඊට එහා පැත්තෙන් තියෙනවා කරවිල වගාවක්. මම ඒවට ස්ප්‍රේ කරන වීඩියෝත් දාලා තියන්නම්. අපි කුඹුරු වලට විතරක් නෙවෙයි මේ වගේ නොයෙක් ක්‍රොප් වලට එතනින් ගියාම peera වගාවට, අඹ වගාවට, කෙසෙල් වගාවට, බඩ ඉරිඟු වලට, උක් වගාවට ඒ වගේ නොයෙක් අංශ වලට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් දැනට ලංකාවේ මේ වගේ තාක්ෂණයක් තියෙනවා. ලංකාවේ මේ වගේ වැඩක් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අපේ කම්පැනි එක මෙන්ෂන් කරලා තියන්නම්. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ වගාවට ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගන්න ඕන නම්, ඩ්‍රෝන් වලින් ස්ප්‍රේයින් කරන්න ඕන නම් ඒ අපේ කන්ටැක්ට් නම්බර් තියෙනවා. ඒවා කන්ටැක්ට් කරගන්න. ඔයගොල්ලන්ටත් පුළුවන් මේක ඔයගොල්ලන්ගේ වගාවටත් ගේන්න. ඉතින් ගොවියාට ගොඩක් පහසුයි. වට්ටක්ක වගාවක් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා. වට්ටක්ක වගාවේ සාමාන්‍යයෙන් මේකේ තෙල් ගහන්න ඇවිදිනකොට කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ අමාරුකම් මොනවත් නැහැ ඩ්‍රෝන් එකකින් ස්ප්‍රේ කරනවා නම්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ ශ්‍රමය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වාසි තියෙනවා. The morning breaks, time to do whatever it takes. Got that fire in our soul, ready now to take control. ඔයගොල්ලන්ට පේනවා මගේ පිටිපස්සෙන් අපි දැන් වට්ටක්ක වගාවකට තමයි ස්ප්‍රේ කරගෙන ඉන්නේ. Rise and shine, the morning breaks, time to do whatever it takes. Got that fire in our soul, ready now to take control. Hear the engine start to roar, giving everything and more. We build it up, we make it strong. This is right where we belong. We're ready to go, putting on a show. We're ready to go, let's start the flow. මේ විදිහට තමයි අද දවසේ රාජකාරී නිමා වෙන්නේ. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා හැමෝටම. Rise and shine, the morning breaks, time to do whatever it takes. Got that fire in our soul, ready now to take control.